දන්නවද? සමහර රැයවල් තියෙනවා නිදා ගන්න උත්සාහ කළත් හිත නිදහස් වෙන්නේ නැති. හැමදේම එකපාරට කඩාගෙන වැටෙනවා වගේ දැනෙන. අනාගතය ගැන බය හිතෙනවා, මිනිස්සු ගැන කලකිරෙනවා, තමන් ගැන සැක හිතෙනවා. සමහර වෙලාවට මගේ ජීවිතේ ඇයි මෙච්චර අමාරු කියලා තමන්ගෙන්ම අහගන්නවා. නිහඬව අඬනවා. ඔයත් දැන් මේ වගේ කාලයක් ගත කරනවා ඇති. හැමදේම බර වැඩි වගේ දැනෙනවා ඇති. හිත ගොඩක් මහන්සි ඇති. එහෙනම් මේක හොඳට අහගන්න. හැමදේම හරියයි. අද නෙවෙයි නම් හෙට හරියයි. හෙට නෙවෙයි නම් තව ටික දවසකින් හරියයි. හැබැයි මේ දුක හැමදාටම නෙවෙයි. දන්නවද? කුණාටුවක් ආවම අහස හැමදාටම කළුවර වෙන්නේ නෑනේ. වැස් වැටෙනවා, අකුණු ගහනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ඉර ආයෙමත් පායනවා. ජීවිතෙත් එහෙමයි. අමාරු කාල කියන්නේ ජීවිතේ අන්තිම චාප්ටර් එක නෙවෙයි. ගොඩක් අය කරන ලොකුම මිස්ටේක් එක තමයි తాවකාලික දුකක් හින්දා ස්ථිර තීරණ ගන්න එක. මට බෑ, මං ෆේල්, මගේ ජීවිතේ ඉවරයි. නෑ. හොඳට අහගන්න. ඔයා දැන් මහන්සි වෙලා ඉන්නව ඇති. හැබැයි පරාජිතයෙක් නෙවෙයි. ඔයාට රිදිලත් ඇති. හැබැයි බිඳුණු කෙනෙක් නෙවෙයි. මේක අහන්නකෝ. උණ ගහක් පළවෙනි අවුරුදු කීපෙම පොළවෙන් උඩට වර්ධනය වෙන්නේ නැහැ. හැමෝම හිතන්නේ මේක වැඩෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ කාලේ මුල් වර්ධනය වෙනවා. ඊට පස්සේ එකපාරටම අහස උස්සට වර්ධනය වෙනවා. දැන් ඔයාගේ මුල් හැදෙන කාලේ. ඔයා දැන් අරගල කරනවා ඇති. කවුරුත් ඔයාව තේරුම් ගන්න නැතුව ඇති. කවුරුත් සපෝට් කරන්න නැතුව ඇති. නිහඬව තරඟ කරන මිනිස්සු දවසක ශක්තිමත් මිනිස්සු වෙනවා. ශක්තිමත් මිනිස්සු අමාරු දවස් පහු කරනවා. දුක මිනිස්සු වෙනස් කරනවා. ඒ වගේම දුක මිනිස්සු ප්‍රිපෙයාර් කරනවා. සමහර වෙලාවට ඔයා මේ විශ්වයෙන් ඕනි තරම් අහලා ඇති. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මට මෙච්චර දුක කියලා? මේක අහගන්න. විශ්වයේ විසින් මිනිස්සු අයින් කරනවා. දේවල් ඩිලේ කරනවා. ප්ලෑන්ස් වෙනස් කරනවා. ඒ ඔයාව විනාශ කරන්න නෙවෙයි. ඔයාව ආරක්ෂා කරන්න. ඔයාගේ ස්ටෝරි එක තවම ඉවර වෙලා නැහැ. One bad chapter doesn't mean the whole story is bad. එක නරක පරිච්ඡේදයක් නිසා මුළු ජීවිතේම නරක වෙන්නේ නැහැ. මේක අහන ඔයාට මං කියන්නේ කරුණා කරලා Tamanට ටයිම් එක දෙන්න. හීල් වෙන්න, ග්‍රෝ වෙන්න, ලයිෆ් එක සෙටල් වෙන්න ටයිම් එක ඕනි. ඒ ටයිම් එක දෙන්න. හැමදේම එකපාරට වෙනස් වෙන්නේ නැහැ. ඔයා ගත කරපු අමාරුම දවස් ටික මතක් කරලා බලන්න. කොච්චර අවස්ථාවල මට බෑ කියලා හිතුණත් ඔයා තාමත් මෙතන ඉන්නවා. ඒක තමයි වටින්නේ. ඒක තමයි ශක්තිය. ඒ නිසා මේ දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න. හුස්මක් ගන්න. හිතට කියන්න හැමදේම හරියයි කියලා. නරක දවස් හැමදාටම නෙවෙයි. බලාපොරොත්තු අත්හරින්න එපා. Tamanව අත්හැරගන්න එපා. ජීවිතය ගැන විශ්වාසය නැති කරගන්න එපා. හැමදේම හරියයි. අවධානයෙන් ඉන්න. වර්ධනය වෙන්න. ජය ගන්න. මේ පීක් මයින්ඩ්.